පිළිගන්නවා සාදරයෙන් ජපානයට. අලුත් ජීවිතයක් ගත කරන්න ජපානයේ මේ රැකියාවට අපි පිළිගන්නවා සාදරයෙන්. මොකද හිතන්නේ මේ වෙලාවේ? අපි දැහැන දීර්ඝ ගමනකින් පස්සේ ජපානට ළඟා වුණා. ඒත් මොකක්ද සතුටුයි. අපේ අවසාන ඉලක්කයට ළඟා වුණා. හොඳයි. අපි සාර්ථකව ජපානට ගොඩ වැස්සක් ඉදිරියට දැන් ඉතින් රැකියාව කරගෙන යන තමයි. අපි යන් ඉදිරි වැඩ ටික තියෙනවා. අපි යන් එතෙන්. වැඩි ඉස්සර පස්සේ කතා කරමු. කොහොනින් නාලකසන්. මොකද වෙන්නේ? ඇත්තටම හරි සතුටුයි. මොකද මේ හැමදේම අපි හිතුවට වඩා මේ හොඳින් සිද්ධ වුණා. ඔයා කවද්ද ආවේ? දැන් ජපානට ඇවිල්ලා දවස් කීයක් වෙනවද? මම ආවේ 23 ආවේ. අදට දවස් 2යි. අදට දවස් 2යි. 2යි. දැන් 2 ඇතුළතදී මොනවද ඔයා කරගත්ත වැඩ ටික? ඔව් ඒ දවස් 2 ඇතුළතදී අපි කුසලකට ගිහිල්ලා රෙජිස්ට්‍රේෂන් එක කරගත්තා. ඊට පස්සේ ඉන්ටර්විව් එකට අපි ලයිසන් එක ගන්න ඉන්ටර්විව් එකට දින වෙන් කරගත්තා. ඒ සියල්ලම ඉන්නේ අතට මේ අපේ විංග ග්ලෝබල් එකේ සර් අපිත් එක්කම ඇවිල්ලා අපිත් එක්කම කෝච්චියේ ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා පාරවල් පෙන්නලා කෑමත් තරන් දුන්නා. ඒ හැම දෙයක්ම ලස්සනට ඉතින් සිද්ධ වුණා. ඇත්තටම ගොඩක් ස්තුතියි සර්ට. ඔව් ඊටම කෙටි කාලයක් තුළ ඔයගලගේ ලයිසන් එක ගන්න තැනට එකන් ආවා. ජපානට ඇතුළේ වෙලා දවස් 2යි. දවස් 2 ඇතුළතදී කම්පැනිට ජොයින් වුණා. දැන් කම්පැනි ඉන්ටර්විව් ඉවරයි. ඔයගලම දැන් රෙජිස්ටර් කරගත්තා. CX එකේ රෙජිස්ටර් කරා. ලයිසන් එක ගන්න තැනට ගිහලා ඒව රෙජිස්ටර් කරා. ඒ ඔක්කොම ඉවරයි. දැන් තියෙන්නේ ඔයගලන් ලයිසන් එක ගන්න වැඩේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. හිටින් නම් ඔයගලන් මේ කම්පැනි වැඩ. බොහොම ඉක්මනට ලයිසන් එක අතර ගන්න ලයිසන් එක අතර ගන්න නැතුව රීදුරු රැකියාවට සම්බන්ධ වුණාට වැඩක් වෙන්නේ නැහැ. රැකියාව ලබා ගන්න අමාරුයි. බය නැතුව ඉතින් පැමිණෙන්නේ ඉතින් අපි ළඟට තමයි ඉතින් අපි එවන්නේ ඉතින් අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් බය වෙන දෙයක් නැහැ. අපි උදව් කරන්න ඉතින් හැමෝටම ඔයත් එක්ක ආව තව ඉන්නවා අපේ රෝහන් සාන් ඉන්නේ. මේ එකට ආවා එයාගේ යාළුවෙක් රෝහන් සාන්. එයාත් අපි මේ වෙලාවේ සම්බන්ධ කරගන්නවා. රෝහන් සාන්ට මොකද හිතන්නේ මේ වෙලාවේ? දැන් කම්පැනිට ජොයින් වුණාද? මොකද අපි ජපානයේ රැකියාව ගන්න ගොඩක් කලින් ඉඳලා බලාපොරොත්තු වුණා. නමුත් ඒක මෙච්චර ඉක්මනට ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ පහුගිය කාලේ අපිට අත්දැකීමුත් එක්ක ඒක ටිකක් අමාරු ඉලක්කයක් වුණා. නමුත් විංකා ග්ලෝබල් ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩේ අපි හිතුවට වඩා ඉක්මනින් වගේම සාර්ථකව හොඳ ආයතනයකට අපි ඇවිල්ලා තියෙන්නේ. මේ කියන්නේ සාමාන්‍ය වෙනත් ආයතන තියෙන ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ ප්‍රවාහන ආයතන. නමුත් ඒ අතරින් බලපුවම මේ අපිට විංකා ආයතන හරහා සම්බන්ධ කර දුන්න ආයතනය ගොඩක් හොඳයි බව දැන් මෙහි වැඩ කරන අයත් ගොඩක් අපිට කිව්වා ආයතනය ඊටම හොඳයි වැඩ කරගෙන යන ඊටම පහසුයි. ඒත් විංකා ග්ලෝබල් ආයතනයෙන් මේ සම්බන්ධ කරලා දුන්න ආයතනය ගැන අපි ගොඩක් සතුටු වෙනවා. අපි දැන් ඇවිල්ලා දවස් 2යි අපිට ලබන සතියේ මැද ඉඳලා කොහොමද අපිට වැඩ කටයුතු පවරයි කරගෙන යන්න රීදුරු රැකියාවේ. ඉතින් ඔයාලටත් ජපානයේ රැකියාවක් රීදුරු රැකියාවක් විසින් බලාපොරොත්තු වෙනවා නම් විංකා ග්ලෝබල් ආයතනයෙන් සම්බන්ධ වෙලා ඒ ඉලක්කය ඉක්මනින් ළඟා කරගන්න මහන්සි වෙන්න කියලා මම ඔයාලා හැමෝගෙම ඉල්ලලා තියෙනවා. දැන් ඔය ඇවිල්ලා ජපානයට දාම දවස් 2යි. දවස් 2යි. ඉතින් අද ඇවිල්ලා සෙනසුරාදා හෙට ඉරිදා සඳුදා ඔයාගේ ලයිසන් එක ගන්න එකට යනවා. අඟහරුවාදා ඉඳන් ඔයා මේ කම්පැනි වැඩ. ඉතින් ඉක්මනට වැඩ කටයුතු කොහොමවත් කිරෙන්නේ නැහැ. මොකද අපේ තව යාළුවෝ තව තැන්වල වැඩ කරනවා. ඒගොල්ලෝගේ මේ ප්‍රොසෙස් එකට සමහර අයට මාස 4 3 වගේ ගත වෙච්ච අයත් අපි අතර ඉන්නවා. ඉතින් ඒ අතින් ගත්තාම ඔයාලට මොකද ඒ අතර ඉන්නවා කියන්නේ ඔයාලට පඩියක් සෙට් වෙන්නේ නැහැ. ඒ අතරේ ඉච්චර දිග කාලයක් ගත වෙනවා කියන්නේ පඩිය තමයි අඩු වෙන්නේ. ඉතින් අපිට ලැබෙන සතියේ මැද ඉඳලා වගේ වැඩ කරනවා කියන්නේ ඒකම අපිට මාසයක් තුනකට අපිට පඩිය ලැබෙනවා. ඒක ඔයාලගේ ආර්ථික ප්‍රශ්නත් කළමනාකරණය කරගන්න ඒක ඉතාම වටිනා අවස්ථාවක්. ඉතින් ඔයාලා මේ ගැන බලන වීඩියෝ එක බලන අය ඉන්නවා නම් ගොඩක් අය තවත් ඉතින් පරක් නොවි විභාග ටික ඉක්මනින් ඉවර කරගෙන රාජගිරියේ තියෙන විංකා ග්ලෝබල් ආයතනයේ දුරකථන අංකය මේ අපේ කිසි මහත්තයා බලලා දායි මෙතනයි. ඉතින් ඒකට සම්බන්ධ වෙලා ඉක්මනින් වැඩ කටයුතු ටික කරගෙන හැකි ඉක්මනින් ජපානට එන්න ලැබෙන්නේ කියලා මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හොඳයි බොහොම ස්තුතියි. හොඳයි දැන් මේ කතා කරන විදිහට රෝහන් සාන් සහ නාලකසාන් අපි කම්පැනිට කියන්න බාර දුන්නා. අපි අඟහරුවාදා වැඩ කරනවා. සඳුදා අපි යනවා මේගොල්ලන්ගේ ලයිසන් එකේ වැඩේ ඉවර කරන්න.
අලුතෙන් ගන්න තියෙන ලයිසන් එක ජපාන් ලයිසන් එක ඒක ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. අඟහරුවෙන් ඉඳන් වැඩ කරන්න පුළුවන් විදිහට මේගොල්ලන්ව දෙන්නට කම්පැනිට පාස්. ඉතින් එහා පැත්තට විකා ග්ලෝබල් ආයතනයෙන් ජපාන් ඉඳගෙන මම මේ වැඩ කටයුතු කරනවා. ඒගොල්ලන් ජපානයේ ඉන්න බලාපොරොත්තු වෙන ඉන්න අය පුළුවන් ඉක්මනට විකා ග්ලෝබල් ආයතන කතා කරලා මේ අවස්ථාව උදා කරගන්න තියෙන්නේ. ඒක අරප්පාන.